Welcome to Sasindu TV. ආයුබෝවන් සුබ දවසක්. සසිදු TV ඔස්සේ ඔයාලට තවත් අපූර්ව ස්ථානයක වටිනා තොරතුරු රැසක් ගෙනෙන්නටයි අදත් මේ සූදානම. අතීතයේ සිටි ශ්‍රේෂ්ඨ කෙටිකතාකරුවෙක් මෙන්ම නාට්‍ය රචකයෙක් වූ ඇන්ටන් චෙකෝව් මහතා සඳහන් කර තිබෙන ආකාරයට ශ්‍රී ලංකාව පෘථිවිය මත ඇති මනස්කාන්ත පාරාදීසයක්. මේ අපූර්ව පාරාදීසය මත මෑත කාලීන විදිවුණු අගනා නිර්මාණයක් තමා කොළඹපුරේ පිහිටි නෙළුම් කුලන පරිශ්‍රය. ඉතින් මේ විශේෂාංගය ලක්දිව නෙළුම් කුලන ගැනයි. දකුණු ආසියාවේ උසම කුළුණු ලෙසින් හා ආසියාවේ 11 වන විශාලතම කුළුණු ලෙසින්ද සැලකෙන මෙය ලෝක ශ්‍රේණිගත කිරීම්වල 19 වන විශාලතම කුළුණු ලෙසින් ප්‍රකටයි. චීන රජයේ මූල්‍ය දායකත්වයෙන් 2012 වසරේදී ඉදිකිරීම ලැබුණු මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්වන්නේ 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී. එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ සංවර්ධනය මෙන්ම නිර්මල බව නිරූපණය කරමින් නිලුම් මලක හැඩයට නිර්මාණය කර ඇති නෙළුම් කුළුණ උසින් මීටර 356ක් වනවා. කුළුණේ නැරඹුම් මැදිරිය ලෙස ක්‍රියාත්මක වන්නේ මෙහි 29 වැනි මහලයි. එය කුළුණේ පාදමේ සිට මීටර 244ක උසකින් පිහිටා ඇති අතර මෙම මැදිරියට බිම් මහලේ සිට සුවිශේෂී විදුලි සෝපානයක් මාර්ගයෙන් පිවිසිය හැකියි. දකුණු ආසියාවේ වේගවත්ම විදුලි සෝපානය ලෙසින් සැලකෙන මෙය තත්පර 48කදී මෙම මීටර 244ක දුර අවසන් කරනවා. නැරඹුම් මැදිරියට පිවිසෙන නරඹන්නන් හට අංශක 360ක පැනඩෝමික් වීව් එකකින් ඔබට තිබෙන දර්ශනීය සහ වැදගත් ස්ථාන නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතිනවා. කොළඹ කොටුවේ පැරණි ගොඩනැගිලි පෝර්ට් සිටි නොහොත් නවවරාය නගරය, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, මර්දාන දුම්රිය ස්ථානය, බීරේවැව ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය සහ ලෝක වෙළඳ මධ්‍යස්ථානය BMICH පරිශ්‍රය, මහ බැංකුව වගේම මීදුම නොමැති අහසේදී ශ්‍රී පාදස්ථානයත්, ලංකාද්වීපයේ වටකොට ඇති ඉන්දියන් සාගරයත් එවැනි ආකර්ශනීය ස්ථාන කිහිපයක්. ඇතැම් විට දේශීය සංස්කෘතියේ විභූතියද විදහා දක්වන අපූර්ව සංචාරක සහ ආර්ථික කලාපයක් වශයෙන්ද නෙළුම් කුළුණ පෙන්වා දිය හැකියි. මෙම පරිශ්‍රයට පැමිණෙන ආගන්තුකයින් හට පිම්මහලේ ස්ථාපනය කර ඇති පික්සල් බ්ලූම් ලෙසින් නම් කර ඇති ඩිජිටල් කලා කෞතුකාගාරයේ සෞන්දර්යාත්මක අත්දැකීමක් ලබා ගැනීමට පුළුවන්. එවිතරක්ම නෙමෙයි, නෙළුම් කුළුණේ තවත් විශේෂ මහලක තිබෙන බ්ලූ ඔබිට් නම් කැරකෙන අවන්හල දකුණු ආසියාවේ උසම කැරකෙන අවන්හල් ලෙසින් ජනප්‍රියයි. එය සම්පූර්ණ වටයක් කැරකීමට විනාඩි 60ක සිට 90ක් දක්වා කාලයක් ගන්නවා. එවගේම මීට අමතරව බිම් මහලේ සිට ඉහළට ඇති සෑම මහලකම නොඑක් ආකාරයේ විචිත්‍රවත් වින්දනීය සහ වටිනා අංග සැලසුම් කර තිබෙනවා. දේශනශාලා, සිනමා ශාලා, අවන්හල්, සාප්පු ශාලා ඇතුළු වර්ණවත් අංග බොහෝමයක් ඒ විදිහට මෙහි පැමිණෙන ආගන්තුකයින් සඳහා සූදානම් කර තිබෙනවා. ඉතින් සසිදු TV අපි නම් දකින්නේ නෙළුම් කුළුණ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහ ප්‍රෞಢත්වය ජාත්‍යන්තරයට ගෙන යන්නට මහඟු දායකත්වයක් සපයනවා වගේම දේශීය ආර්ථිකය නගා සිටුවන්නටත් විශාල සේවයක් ඉටු කරනවා කියලා. එනම් තවත් දවසක මෙවැනිම සුවිශේෂී වීඩියෝවකින් මුණ ගැසෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී සුබ අනාගතයක්.